හායි මම කැන්ඩල්ස් බයි අමා. ඔන්න ඒ වීඩියෝ එකේ පාර්ට් 2 තමයි ගින්නේ. අපි කතා කරේ කැන්ඩල්ස් ගැන, කැන්ඩල්ස් වැක්ස් වර්ග ගැන. අපි අද බලමු කැන්ඩල්ස් වැක්ස් කොහොමද ඒවා හදන්නේ කොහොමද කියලා. මේක ගොඩක් වටිනවා කැන්ඩල්ස් මුලින් ඉඳන් ඉගෙන ගන්න ආස කට්ටියට. අපි බලමු මුලින්ම එකටම සෝයා වැක්ස් නම් ස්වභාවික සෝයා බෝංචි තෙල් වලින් තමයි හදන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි සෝයා වැක්ස් වලත් වර්ග දෙක තුනක් තියෙනවා. එතකොට අපිට ඒක මේ ග්ලාස් කැන්ඩල්, ජාර් කැන්ඩල්, එතකොට අපි ඔය පොඩි කන්ටේනර්ස් වල පොට්ස් වල හදන කැන්ඩල්ස් වලට නම් ගොඩක් හොඳයි. මේ එතකොට ඒකට ෆ්‍රේග්‍රන්ස් උත් ඇඩ් කරලා අපිට හොඳට හදා ගන්න පුළුවන්. එතකොට ඒකේ කළු පාට දුමක් අඩුයි. එතකොට ඒක මෙල්ටින් ටයිම් එක කියන්නේ ටයිම් එක මේ අපිට ඒක දිය කරගත්තට පස්සේ උෂ්ණත්වය තියෙන්න ඕනේ 50යි 60යි වගේ සෙල්සියස් අංශක. එතකොට එහෙම තමයි මේ ඒකේ මේ සුවඳ හොඳට රැඳෙනවා. සාමාන්‍ය පැය 48ක් දවසක් වගේ තියන්න ඕනේ කැන්ඩල් එකක් හදලා සාමාන්‍යයෙන්. මේ එතකොට ඒ වගේ හොඳට සුවඳ රැඳෙනවා. එතකොට කලර්ස් දාද්දිත් අපිට හැබැයි කලර්ස් වල පොඩි ඉෂුව එකක් එනවා. මොකද අර කලර්ස් වෙනස් වෙන්න පුළුවන් සමහර අපි දාන කලර් එක සමහර වෙලාවට කියන්නේ වෙනස් වෙන්න පුළුවන්. පාට අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක නම් ලොකු ඉෂුව එකක් නෙමෙයි. එතකොට ඒකෙත් තියෙනවනේ hard soy wax තියෙනවා, මේ butter soy wax තියෙනවා. butter soy wax වලින් අපි ඔය සිලිකන් මෝල්ඩ් වලට දාලා හදන්නේ. ඒ වගේ මේ අපිට හදන්න බෑ මේකෙන්. සිලිකන් මෝල්ඩ් වලට දාලා මේ ගලව ගන්න බෑ butter soy wax වලින් නම්. මේකේ hard soy wax වලින් අපිට මෝල්ඩ් වලට යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ paraffin wax. ඒ කියන්නේ ගොඩක් වැඩිපුර යූස් කරන්නේ paraffin wax එකෙන් ගාණින් අඩුයි. සෝයා wax නම් ටිකක් මිලෙන් අධිකයි. ඒ කියන්නේ මම හිතන්නේ මේ දවස්වල 2000කට වඩා වැඩි මේ සෝයා wax නම්. paraffin wax නම් කිලෝ එකක් මේ දවස්වල 800ක් වගේ යන්නේ. වඩාත් වැඩිපුරම එන්නේ paraffin wax වලින් තමයි. අරව ගොඩාක් අඩුයි. මොකද ඒක මිලෙන් අධික නිසා කියලා මම හිතනවා. එතකොට paraffin wax වලින් අපිට එක එක නිර්මාණ කරන්න පුළුවන්. අපිට අර කේක් එකක් වගේ. කේක් ඩෙකරේෂන් වගේ ලස්සනට ඒක මෙල්ට් වෙලා අපිට අතින් උනත් අපිට මලක් හදා ගන්න ඕන උනත් අපිට මලක් හදා ගන්න පුළුවන්. ඒක අර ලස්සනට මේ කියන්නේ හරිම නම්‍යශීලී. එහෙම කියමුකෝ අපි ඒ වගේ හදා ගන්න පුළුවන්. එතකොට මේ සුවඳත් හොඳයි, පාටත් හොඳට තියෙනවා. يعني කලර්ස් වල කම්බිනේෂන් වල තවලක් නැහැ. හැබැයි ඒක එච්චර හොඳ වැක්ස් එකක් නෙමෙයි. මොකද ඒක පෙට්‍රෝලියම් ඔයිල් වලින් තමයි හදන්නේ. එතකොට අපිට ඒක ඩෙකරේෂන් වලට, එතකොට ඔය පිලර් කැන්ඩල්ස් වලට වගේ ඔය චර්ච් කැන්ඩල්ස් එහෙම හදනවනේ කට්ටිය. චර්ච් එකේ වල දෙකලා තියෙනවනේ. ඔය කහ පාට කැන්ඩල් එකක් දිග අන්න ඒ වගේ වට වගේ තමයි ගොඩාක් කට්ටිය ඒක ගන්නෙ. ඒක නම් මේ හීට් ලෙවල් එක 46යි 68යි වගේ තමයි තියෙන්න ඕනේ. ඒක එහෙම තමයි. කියන්නේ ලංකාවේ මම හිතන්නේ ගොඩක්ම යන්නේ paraffin wax. මේ මොකද ගාණ අඩුයි. අර ඇත්තටම ලංකාවේ තියෙන ආර්ථිකයත් එක්ක මිනිස්සුන්ට දරා ගන්න බෑනේ. අනිත් wax වලින් නිර්මාණයක් ගන්නවා කියන්නේ සෑහෙන ලොකු වෙනවට අපිට paraffin wax ගන්න හොඳ නැහැදුම පෙට්‍රෝලියම් ඔයිල් වලින් මේ හදන නිසා. එතකොට අපි බලමු මේ bee wax එක. bee wax කියන්නේ නම් ස්වභාවිකව මී මැස්සන්ගෙන් ලැබෙන මේ wax වර්ගයක්.
ඒක මේ ගොඩක් කියලා දැල්වෙනවා. එතකොට ස්වභාවික සුවඳක් තියෙනවා. හැබැයි ඒක ඉතින් පාට ටිකක් එකතු කරන්නත් අමාරුයි. මිලත් සාමාන්‍යයෙන් වැඩි. මමත් ඒක මේ කියන්නේ මටත් එහෙම වඩ එකක් ඒකෙන් ඇවිල්ලා නැහැ. ඒකෙත් මේ අපිට ගන්න පුළුවන් සෙල්සියස් අංශක 62ත් 65ත් අතර තමයි උෂ්ණත්වය තියෙන්න ඕනේ. එතකොට අපි ඊළඟට බලමු කොකනට් වැක්ස් එක. කොකනට් වැක්ස් ගොඩාක් දුරට පාවිච්චි වෙනවා අඩුයි. ඒක ඇත්තම පොල් තෙල් වලින් තමයි හදන්නේ. ඒක අර මේ හරීම ස්මූත් ඒ වගේ අර බටර් එකක් වගේ. ඒ වගේ අර ප්‍රීමියම් කැන්ඩල් වලට නම් ඇත්තටම හොඳයි. සෙන්ටඩ් වලටත් ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒක ඇත්තටම. එතකොට ගොඩක් මිල ප්‍රමාණෙත් ඒකත් වැඩි. ඒ කියන්නේ අර ඒක අනිත් වැක්ස් වලත් එක්ක මික්ස් කරන්න පුළුවන්. එතකොට ඒකේ මෙල්ටින් ටයිම් එක කියන්නේ මේ හීට් ලෙවල් එක 38යි 45යි වගේ සෙල්සියස් අංශක. එතකොට මේ එහෙම තමයි. ඊට පස්සේ අපි කතා කරමු ජෙල් වැක්ස්. ජෙල් වැක්ස් තමයි මම හිතන්නේ අපිට නිර්මාණ කරන්න පුළුවන් ලස්සන හරියට ජෙලි වගේ. මේ ඒක අර මේ ට්‍රාන්ස්පරන්ට් එතකොට ඩෙකොරේෂන් වලට එතකොට අපිට හරියට රෙසින් ආර්ට් එකක් කරනවා වගේ. හරිම ලස්සනයි ඒකේ. ඒ කියන්නේ ග්ලාස් වලට දාලා හදන්න පුළුවන්. අපිට එක එක ලස්සන නිර්මාණ හදන්න පුළුවන් ජෙල් කැන්ඩල් වලින්. ඒක තනිකර මේ ජෙලටින් වලින් අර අපි ජෙල් මේ මොනවද ජෙලි හදන්නේ අන්න ඒ වගේ හරිම ලස්සනයි. එතකොට මේ ඒකට හැම ෆ්‍රේග්‍රන්ස් ඔයිල් එකක්ම දාන්න බෑ. මේ එතකොට ගොඩාක් අර බීච් තීම් එකට තමයි ගොඩාක් කට්ටිය හදලා තියෙන්නේ. ඔයාලට මේ ඔය Pinterest app එක එහෙම ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයාලට ගොඩාක් නිර්මාණ බලා ගන්න පුළුවන්. මමත් ඇත්තට මේක යූස් කරනවා. යූස් කරලා ඒකේ තියෙන නිර්මාණ බලාගෙන මමත් කරන්නේ. ඒක හරිම ලස්සනයි. ඉතින් මේ එහෙම තමයි වැක්ස් වල ප්‍රශ්න ටික. ඔයාලට මම හිතනවා අද වීඩියෝ එකෙන් වැක්ස් වල තියෙන ප්‍රශ්න ටික විසඳෙන්නේ නැති කියලා. ඉතින් බලමු අපි තව වීඩියෝ එකක් මම දාන්නම් ඔයාලට. ඒ වගේ තව ඉස්සරහට මොනවද කරන්න පුළුවන් කොහොමද අපි ප්‍රොඩක්ට් එකක් හදන්නේ පුළුවන් වුණොත් මම හදන වීඩියෝස් ටිකක් ගේන්නම්. මේ එහෙම තමයි. ඔයාලට වැඩිපුර මොන හරි අහගන්න ඕනේ නම් මට මේකට මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න. පර්සනල් හරි මම ඔයාලට කියලා දෙන්නම්. මට ටයිම් එකක් තියෙන වෙලාවක. ඉතින් ඔන්න ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් thank you. හැමෝටම වීඩියෝ එක හොඳයි නම් ඒ කියන්නේ මොනවා හරි ඔයාලා දන්න දේවලුත් මමත් 100ක් දන්න මනසෙක් නෙමෙයිනේ. ඒ හින්දා ඔයාලත් මේ කියන්නේ ඔයාලා කැන්ඩල්ස් හදනකොට ආපු ප්‍රශ්න වලට සොලියුෂන් කොහොමද හොයාගත්තේ ඒ වගේ කියලා මේ කියන්නේ මමත් තාම අවුරුදු එකමාරයි මටත් ලොකු ඕඩර්ස් ගොඩක් ඇවිල්ලා නැහැ. සාමාන්‍යයෙන් මම ඕඩර්ස් ආවේ නැති වෙනකොට මම කියන්නේ මට කැන්ඩල් එකක් කියම හදා ගන්නවා මම. එක එක්ස්පෙරිමන්ට් කරන සමහර ඒවා වැරදෙනවා. මොනවද කරේ කියලා හිතා ගන්නත් බැරි තරම් තියෙනවා ඉතින්. මේ ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් ඔන්න හොරණ අවට ඉන්න කෙනෙක්ට වගේ නම් මේ අපේ ගෙදරට ඇවිල්ලා වුණත් මොන හරි තියෙනවා නම් ඉගෙන ගන්න පුළුවන්. එහෙම තමයි ඉතින් thank you so much. වීඩියෝ එක හොඳයි නම් like එකක් කමෙන්ට් එකක් share එකක් දාගන්න. ඔය කැන්ඩල්ස් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ටත් මේක share කරන්න. ඉතින් thank you. ගිහින් එන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. bye.